ඉතින් කලින් වීඩියෝ එකේ මං කිව්වා වගේ මොළයට සමනල කෙටේ වැටෙන ඒ විද්‍යාත්මක සංකල්ප පිළිබඳ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඒ ගැන දැනගන්න මේ අරුම පුදුම වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී ඉන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. මේ සංකීර්ණ විද්‍යාත්මක සංකල්පයේ නම තමයි ක්වොන්ටම් අමරණීයත්වයේ සංකල්පය. ඉතින් මේ සංකල්පයට අනුව මේ විශ්වය තුළ අමරණීයයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක අවසානයේත් එක්ක අද රැඳී සිටියොත් ඔයා වෙනම ලෝකයක අතරමං වෙනවා. ඒක නොඅනුමානයි. එහෙනම් මේ වීඩියෝ එකේ අවසානයේත් එක්ක රැඳී ඉන්න. අපි මුලින්ම බලමු ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන්නේ විශ්වයේ කුඩා මාංශු වැනි දෑ හැසිරෙන ආකාරය ගැන විස්තර කරන අරුම පුදුම නැවතුම්පලක්. ඉතින් මේ අරුම පුදුම නැවතුම්පල ගැන අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ එන එක්තරා විද්‍යා ප්‍රබන්ධයක් ලෙස දකින්න පුළුවන් අදහස් වලින් එකක් තමයි මේ ක්වොන්ටම් අමරණීයත්වයේ කතාව කියන්නේ. මේ ක්වොන්ටම් අමරණීයතාවය ගැන ඉගෙන ගැනීමට නම් අපට මුලින්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ බහුලෝක අර්ථකථනය ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් මේ අර්ථකථනයේදී කියන්නේ යමක් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සිදුවිය හැකි ආකාර සියල්ල විශ්වයේ පිටපත් වලට බෙදලා යනවා කියලා වගේම මේ සෑම ආකාරයක්ම වෙනස් ප්‍රතිඵල පෙන්눔 කරන බවයි. ඒ උදාහරණයකින් පැහැදිලි කළොත් ඔයා කාසියක් උඩ දානවා කියලා හිතන්න. මෙහිදී එක විශ්වයක ටේල් වැටෙන විට අනිත් විශ්වයේ හෙඩ් වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එකම දේ තුළ ප්‍රතිඵල දෙකක් හෝ කිහිපයක් සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ඔබ අත්විඳින්නේ එම අවස්ථාවලින් එකම එක අවස්ථාවක් පමණයි. නමුත් මේ සිදුවීම් දෙක හෝ කිහිපයම තවමත් මේ විශ්වය තුළ පවතිනවා. අපි මේ උදාහරණයම අපිට සිදුවන අනතුරක් සඳහා යෙදුවොත් බහුලෝක න්‍යායයට අනුව මේ ප්‍රතිඵල දෙකක් පවතිනවා. එනම් එක්කෝ එක ලෝකෙක මම අනතුරෙන් මගේ ජීවිතේ නැති වෙලා නමුත් වෙන ලෝකෙක එම අනතුරෙන් මගේ ජීවිතේ බේරිලා. ඉතින් මම මිය ගිය ලෝකෙදී මට ඒ අත්දැකීම මතක නැහැ. මොකද ඒ ලෝකෙදී මම මැරිලා. නමුත් මම බේරිලා ඉන්න ලෝකෙදී මට සිදුවන දේ මතකයි. මොකද මම බේරිලා. හරි, මට දැන් තේරෙනවා ඔයා හිතනවා ඇත්තේ මොකද්ද මේ විකාර කතාව කියලා. ඉතින් ඒක විකාර කතාවක් වගේ පෙන්වන්නට ඒක විකාර කතාවක් නන් නෙවෙයි. මේ කතාව තුළ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඒ තමයි මේ ක්වොන්ටම් අමරණීයත්වයෙන් පෙන්වන්නේ ඔයාට කවදාවත් ඔයාගේ මරණය අත්විඳින්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ ඔයා මේ යන්න පුළුවන් හැම අවස්ථාවකම බහු විශ්වයක ඔයාට අත්විඳින්න බැරි යම් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් සෑම විටම පවතිනවා. එනම් ඔයා එක ලෝකෙක මැරුණොත් තව ලෝකෙක ඔයා ජීවත් වෙනවා. කෙටියෙන් කිව්වොත් මේ විශ්වය තුළ ඔයා අමරණීයයි. ඉතින් ඔයා අද අනතුරකින් මේ ලෝකය තුළ මැරුණොත් ඒ බහු විශ්වයක් තුළ ඔබට මතකෙ හිටින දරුණු අනතුරක් මිසක් ඔබ එයින් මැරෙන්නේ නැහැ. ඇත්තට මේක පිස්සුවක් නේද? ඔයා හිතන්න ඔයා දරුණු අනතුරකින් බේරිලා සාමාන්‍ය මිනිස්සු ආයු කාලයේ ඉක්මවත් ජීවත් වෙන්න උනත් පුළුවන්. නමුත් ඔබට ඔබගේ සියලු දේ නැති වී ඔයාගේ ආදරණීයයන් පවා නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ ඔයා කියලා යන්තම් හෝ අඳුරගන්න පුළුවන් වෙන විදියට වයසට යන්න පුළුවන්. නැතහොත් ඔබ අමුතුම විශ්වයක අතරමං වෙන්න පුළුවන්. ඒත් ඔබේ ඇස්පනා පිටව ඔබේ කියන හීන බලාපොරොත්තු නැති වෙද්දී ඔබේම ආදරණීයයන් නැති වෙලා ඒවා අතරමඟ නවතිද්දී ඔයා තවමත් එහි ගමන් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේක කොතරම් අසාමාන්‍ය කලකිරීම සහගත වේදනාකාරී එකක් වුවත් ඔබට ඔබගේ වෙලාව පැමිණෙන තුරු මිය යන්න බෑ. ඉතින් මේක තමයි මේ විශ්වයේ ඔබට ලැබිලා තියෙන පැවරුම. මෙන්න මේ විශ්වයේ භීෂණය අපට තේරෙන්නේ මෙන්න මේ යථාර්ථය පිළිබඳ තේරුම් ගත්තම.
ඉතින් මේ කොස්මික් භීෂණයට අනුව මිනිස්සු කියන්නේ මේ මහා විශ්වයේ පොඩිම පොඩි බල රහිත නොවැදගත් දෙයක් ලෙසයි සැලකෙන්නේ. මෙය තුළ අපේ මනසට තේරුම් ගන්න බැරි සත්‍ය එනම් යථාර්ථය පිළිබඳ කියවෙනවා. ඒ අනුව මෙයින් කියවෙන්නේ විශ්වයට අනුව ඔබගෙන් හෝ අන් කිසිදු කෙනෙක් පිළිබඳ කිසිම තැකීමක් විශ්වයට නැති බවයි. ඒ කියන්නේ මේ කිසිම අර්ථයක් හෝ අරමුණක් නැතුව නිමක් නොවන ඔබගේම අනුවාද නිර්මාණය කරනවා. ඉතින් මෙවැනි අනන්ත්‍රයන්ත්‍රයක් තුළ සිරවුණ ඔබගේ ජීවිතය හැම විශ්වයක් තුළම ගැලවෙනවනං ගැලවෙන්නේ ඔබගේ කැමැත්තක්වත් ඉරණවක්වත් නිසා නොව ගණිතමය අවස්ථාවක් නිසා පමණයි. මේ ගැන තවත් පැහැදිලි කළොත් අපි අපේ විශ්වය යෝධයන්ත්‍රයක් කියලා හිතමු. ඉතින් මෙහිදී සිදුවිය හැකි හැම අවස්ථාවක් පිළිබඳවම යථාර්ථයේ නව අනුවාද නිර්මාණය වෙනවා. මේ අවස්ථාවන් අවසන් වන විට කොහොම එකක් වෙයිද කියන එක විශ්වය සිතන්නේ නෑ. මෙය ගණිතය සහ අහඹු නීති අනුගමනය කරන දෙයක්. ඒ නිසා ඔබ මේ ලෝකයේදී පණ අදිමින් සිටියත් ඔබ කෙලින් කටින් ඉන්න වෙනත් අවස්ථාවක් මේ විශ්වය තුළ පවතිනවා. ඒ කියන්නේ ඔයා ජීවත්වන හැම බහු විශ්ව ලෝකයකම ඔයා තවමත් පණ පිටින් ඉන්නවා. ඔයා මේ ලෝකෙදී අද මැරිලා ගියත්. ඉතින් ඔයා යම් කිසි අනතුරකින් දිවි ගලවගන්නෙත් ඔයා විශ්වය විසින් ආරක්ෂා කරන නිසාවත් ඔයාගේ වාසනාව නිසාවත් නෙවෙයි. ඔයා ඒ ජීවිතය බේරගන්නේ ඔයා තවත් විශ්වයන් වල ජීවත් වෙන නිසා. ඒ කියන්නේ ඒ ලෝකෙක හිටපු ඔයා මැරෙන නිසා තමයි මේ ලෝකෙදී ඔයාගේ ජීවිතය බේරෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ඔයා කියන කෙනා මේ විශ්වයේ කී පාරක් මැරිලා තියෙනවද කියලා ඔයාම කල්පනා කරලා බලන්න. ඉතින් මේ න්‍යායෙන් කියන්නේ ඔයා අද මැරිලා ගියත් ඔයාගේම අනුකරණ ගොඩක් මේ විශ්වය තුළ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔයා මේ විශ්වය තුළ අමරණීයයි කියන එක. ඉතින් මේ වන විට ක්වොන්ටම් අමරණීයත්වය කියන්නේ විද්‍යාඥයන් හට ඔප්පු කළ හැකි නමුත් ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක්. ඉතින් මේක හිතන්න අපි අලුත් ප්‍රශ්න ගොඩක පැටලෙන අසාමාන්‍ය දෙයක් කියලා ඔබටම තේරෙනවා ඇති. ඇත්තටම ජීවත්වීම කියන්නේ මොකක්ද? කෙලවරක් නැති ජීවිතයක තෑග්ගක්ද? නැතහොත් ශාපයක්ද? පොඩ්ඩක් හිතන්න. ඔයාට මේ විශ්වය තුළ විවේකයක් කියලා එකක් නෑ. මොකද ඔයාගේම අනුවාද රාශියක් මේ විශ්වය තුළ මැරි මැරි ඉපදෙනවා. ඒ වගේම දැන් මේ අවස්ථාවේ මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට විශ්වයේ ඔයා කියන චරිතය ආරම්භ කරපු කෙනා නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මීට ගොඩ කාලෙකට කලින් ඔයා ලෙඩකින් හෝ අනතුරකින් මැරිලා යලිත් ඉපදිලා වෙන්න පුළුවන්. නමුත් මේ ලෝකයේදී ඔයා මේ යථාර්ථය කියන ගමනේදී තවමත් ජීවත් වෙලා ඉන්නවා. ඒත් ඔයා හෙට මැරුණොත් ඔයා වෙනත් ලෝකයක ජීවත් වෙමින් ඉන්නවා. ඒ ලෝකෙදී ඔයා මැරුණොත් ඔයා තවත් ලෝකයක ජීවත් වෙනවා. ඉතින් මේක නිකන් පිස්සුවක් වගේ නේද? ඒත් මේ පිස්සුවක් කියලා හිතන මේ න්‍යාය වර්තමානය වෙන විට ඔප්පු කරන්න පුළුවන් දෙයක් කියලා අමතක කරන්න එපා. එහෙනම් අදට මම මේ කතාව නවත්තනවා. මේ වගේ අරුම පුදුම හිතුවත් පිස්සු හැදෙන දේවල් දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. ඔයාගේ තියෙන අදහස් මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් මෙවැනි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට මං යනවා.